Hey ලස්සලමයි welcome and welcome back to my YouTube channel. මං හිතනවා ඔයගොල්ලෝ ගොඩාක් හොඳින් පරිස්සමින් ඉන්නවා ඇති කියලා. අද වීඩියෝ එකේ මම ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න යන්නේ ලංකාවේ මිනිස්සුયો තාමත් විශ්වාස කරන මේ ස්කින් කෙයාර් සම්බන්ධව ගත්තාම වැරදි මතයන් පහක් ගැන. ඉතින් අපි සාමාන්‍යයෙන් ස්කින් කෙයාර් සම්බන්ධව ගත්තාම ස්කින් එක ලස්සනට තියාගන්න අපි ගොඩාක් දේවල් පාවිච්චි කරනවා, ගොඩාක් දේවල් කරනවනේ. හැබැයි ඉතින් සාමාන්‍යයෙන් අර ඉස්සර කාලේ ඉඳලා, ඒ කියන්නේ පරම්පරාවෙන් පරම්පරාවට එන මතයන් ටිකක් තියෙනවා. මේ දේවල් කරොත් මේ දේ හම්බ වෙනවා, මේ දේවල් නොකර හිටියොත් ලස්සනට ස්කින් එක තියාගන්න පුළුවන් කියලා. හැබැයි ඇත්තට මේ දේවල් වැරදි දේවල්. මට තේරෙන විදිහට මම මේ කියන්නේ. සමහර විට මේ වීඩියෝ එක බලන කෙනෙක්ට මේ දේවල් වැරදි, මම කියන්නේ වැරදි දේවල් කියලා හිතෙන්න පුළුවන්. හැබැයි ඉතින් විද්‍යාත්මකව එහෙම නැත්නම් උඩ ගොඩක් ડોක්ටර්ස්ලා කියන විදිහට මම දැන් මේ කියන්න යන වැරදි මතයන් පහ ඇත්තටම ස්කින් කෙයාර් සම්බන්ධව ගත්තාම පාවිච්චි කරන්න නැත්නම් කරන්න ඕන දේවල් පහක් නෙමෙයි. ඕගොල්ලෝ මේ වීඩියෝ එක බලලා තීරණය කරන්න මම මේ දේ කියන දේවල් ඇත්තද නැත්තද කියලා. මොකද ඕගොල්ලොත් මේ මම කියන්න යන වැරදි දේවල් වලින් එකක් හෝ කරනවා වෙන්නත් පුළුවන්, කරන්න බලාගෙන ඉන්නවා වෙන්නත් පුළුවන්. ඕගොල්ලෝ මේ වීඩියෝ එක බලලා තීරණය කරන්න ඕගොල්ලෝ මේක කරනවද නැද්ද සහ මම කියන්නේ ඇත්තද බොරුද කියලා. අපි වීඩියෝ එකට ගිහින් බලමු මම මේ කියන්න යන වැරදි. ඒ කියන්නේ අර ගොඩක් මිනිස්සුන් අතර විශ්වාසයක් තියෙනවා මේ දේ කරොත් හරි කියලා මේ ස්කින් කෙයාර් සම්බන්ධව ගත්තාම ඕගොල්ලෝ මේ වීඩියෝ එක බලලා තීරණය කරන්න මම කියන්නේ ඇත්තද බොරුද කියලා. පළවෙනි එක තමයි ගොඩාක් දෙනෙක් හිතාගෙන ඉන්නවා ටූත් පේස්ට් ආලේප කරොත් එහෙම පිම්පල් එන මට්ටම कंट्रोल කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ස්පොට් ට්‍රීට්මන්ට් එකක් විදිහට ටූත් පේස්ට් ආලේප කරනවා පිම්පල් වලට. ඒක ඔයා කරනවා නම් අදම නතර කරන්න. මොකද ටූත් පේස්ට් හදලා තියෙන්නේ අපේ දත් සුදු කරන්න. ඕකේ තියෙන ඉන්ග්‍රීඩියන්ට් මම තියා ඔයාවත් දන්නේ නැහැනේ. ඒ නිසා प्लीज़ ओगोलो टूथपेस्ट पाविච්චි කරන්න එපා පිම්පල් එන එක පර්ඩ් කරගන්න, පිම්පල් මට්ටම කන්ට්‍රෝල් කරගන්න. මොකද පිම්පල් එන මට්ටම කන්ට්‍රෝල් කරගන්න ඕගොල්ලන්ට පුළුවන් සාමාන්‍ය සයිසිලික් ඇසිඩ් අඩංගු වෙලා තියෙන නිෂ්පාදනය තෝරගන්න, නැත්නම් ට්‍රී ඔයිල් අඩංගු වෙලා තියෙන නිෂ්පාදනය තෝරගන්න. මොකද මම ගොඩාක් අය දැකලා තියෙනවා මගේ ඇස් දෙකනොත් ටූත්පේස්ට් පාවිච්චි කරන ඕවර්නයිට් ට්‍රීට්මන්ට් එකක් විදිහට පිම්පල් එන මට්ටම කන්ට්‍රෝල් කරගන්න. ඕගොල්ලෝ ඒක කවදාවත් කරන්න එපා. ඒකෙන් වෙන්නේ ඕගොල්ලෝ ස්කින් එකේ තවත් ඉරිටේෂන් වැඩි වෙන එක, පිම්පල් වැඩි වෙන එක. මොකද ඕකේ තියෙන ඉන්ග්‍රීඩියන්ට් පිම්පල් එක ඇතුළට ගිහලා පිම්පල් 1 2 3 වෙලා තවත් ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ වගේම ස්කින් එක කසන්න ගන්නවා, රතු වෙන්න ගන්නවා, දැවිල්ල දානවා. ඒ නිසා අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ මේ වැරද්ද නතර කරන්න. ඕගොල්ලෝ කවුරු හරි කෙනෙක් ඔළුවේ දාගෙන ඉන්නවා නම් පිම්පල් එන මට්ටම කන්ට්‍රෝල් කරන්න, පිම්පල් එකක් ඒකේ ලොකු වෙන මට්ටම කන්ට්‍රෝල් කරන්න ඕවර්නයිට් ට්‍රීට්මන්ට් එකක් විදිහට හෝ මොනියම් විදිහකින් ටූත්පේස්ට් ආලේප කරනවා නම් පිම්පල් එකට හෝ ආලේප කරන්න හිතාගෙන ඉන්නවා නම් ඒ වැඩේ නම් ඔයගොල්ලෝ කරන්න යන්න එපා. කිසිම විදිහකින් ටූත්පේස්ට් හදලා තියෙන්නේ පිම්පල් එන මට්ටම කන්ට්‍රෝල් කරන්නවත්, පිම්පල් එක ලොකු වෙන මට්ටම කන්ට්‍රෝල් කරන්න නෙමෙයි, දත් සුදු කරන්න. ඒ නිසා ඔයගොල්ලෝ මේ වැරද්ද කරනවා නම් ප්ලීස් අදම ඒක නතර කරන්න. ඊළඟට ළමයි මේක නම් ගොඩාක් පරාවෙන්ම විශ්වාස කරන දෙයක්. ගොඩක් වැඩිහිටියයි කියන දෙයක් ලෙමන් ගෑවොත් මේ කළු ලප සුදු වෙනවා කියන එක. ඒ කියන්නේ පිම්පල් ස්කාර්ස්, හයිපර් පිග්මන්ටේෂන්, මෙලස්ම වගේ දේවල් තියෙන එකට ලෙමන් ගන්න කියන එක. මොකක් හරි වෙන යම් ඉන්ග්‍රීඩියන්ට් එකක් මික්ස් කරලා හෝ නැත්නම් ලෙමන් හෝ ස්කින් එකට ඇප්ලයි කරන එකෙන් මේ කළු ලප නැති කර ගන්න පුළුවන් කියන එක මොන්නේ. ඇත්තටම ඒක බොරුවක්. ලෙමන් කියන්නේ ස්වභාවික බ්ලීචින් ඉන්ග්‍රීඩියන්ට් එකක් තමයි. හැබැයි ඉතින් මේක ඩිරෙක්ට් හෝ වෙන ප්‍රොඩක්ට් එකක් එක්ක ඕගොල්ලෝ හෝම් මේඩ් ට්‍රීට්මන්ට් එකක් විදිහට මූණට ඇප්ලයි කරොත් එහෙම මූණ ඇත්තට මේ ස්කින් බැරියර් එක ඩැමේජ් වෙන්න පුළුවන්. ඒ වගේම ස්කින් එක ගොඩක් කසන්න ගන්න පුළුවන්, රතු වෙන්න ගන්න පුළුවන්, ගොඩාක් ඉරිටේෂන් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ස්කින් එක ගොඩක් පිච්චෙන්නත් පුළුවන්. විශේෂයෙන්ම ලංකාවේ වගේ රටක අපි ජීවත් වෙන ගොඩාක් රස්නේ, හිරුවැඩිය මාරම රස්නේ ඩිරෙක්ට් ඕගොල්ලෝ ස්කින් එකට ඇප්ලයි කරලා එළියට ගිහිල්ලා ගොඩාක් ලොකු ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඕගොල්ලෝ කිසියම් කෙනෙක් ඉන්නවා නම් ලෙමන් ඩිරෙක්ට් ඕගොල්ලෝගේ මුණට පාවිච්චි කරන මේ කළු ලප, පිම්පල් ස්කාර්ස්, පිම්පල් කැලල් එහෙම නැති කරගන්න. එහෙම කෙනෙක් ඉන්නවා නම් ප්ලීස් ඒක ආදම් නැත කරගන්න. ඕගොල්ලන්ට පුළුවන් පිම්පල් ස්කාර්ස් වලට, පිග්මන්ටේෂන් වලට, මෙලස්මා වලට සහ ටිකක් ස්කින් එක ග්ලෝ කරගන්න, ඔය කියන්නේ ස්කින් එක ලයිට් කරගන්න ඕගොල්ලන්ට පුළුවන් හොඳ නිෂ්පාදනයක් තෝරා අරගෙන පාවිච්චි කරන්න. ඕගොල්ලෝ යම් කෙනෙක් ඉන්නවා නම් ලෙමන් පාවිච්චි කරන ඩිරෙක්ට් ඕගොල්ලෝගේ ස්කින් එකට ප්ලීස් ඒක ආද නැත කරගන්න. මොකද ලෙමන් කියන්නේ බ්ලීචින් ඉන්ග්‍රීඩියන්ට් එක, ස්වභාවික ඉන්ග්‍රීඩියන්ට් එකක්. ස්කින් එක හොඳට ස්කින් කෙයාර් රූටින් වලට පාවිච්චි කරන, ස්කින් කෙයාර් ප්‍රොඩක්ට් වලට පාවිච්චි කරන. හැබැයි ඉතින් ඔයා ගෙදරදී හෝම් මේඩ් ට්‍රීට්මන්ට් එකක් විදිහට කොහොම විදිහකවත් ලෙමන් පාවිච්චි කරන්න යන්න බෑ. ඒකෙන් වෙන්නේ ස්කින් එක හොඳට ඉරිටේෂන් වෙලා ස්කින් එක ඩැමේජ් වෙන එක. ඊළඟට ළමයි ලංකාවේ මිනිස්සුන්ගේ ගොඩක් දෙනෙක් අතර තියෙන මතයක් තමයි අවුවට යනකොට විතරයි සන්ස්ක්‍රීම් එකක් පාවිච්චි කරන්න ඕනේ කියන එක. එහෙම නෑ ළමයි, මම ගොඩාක්
තැන්වල ගොඩාක් වීඩියෝස් වල හැම වෙලාවෙම කියනවා සන්ස්ක්‍රීම් එකක් ඔයා ඩේලි පාවිච්චි කරන්න ඕනේ. අවුවට ගියාත්, ගෙදර හිටියාත්, වැස දවසක උනත් අනිවාර්යයෙන්ම ඩේලි සන්ස්ක්‍රීම් එකක් පාවිච්චි කරන්න ඕනේ. මොකද අවුව කියන දේ අපි ජනේලයක් ගාව හිටියත්, ගෙදර හිටියත් අවුව කියන දේ අපේ ස්කින් එකට හිරු කිරණ පතිත වෙනවාම. ඒ නිසා ලංකාවේ ස්පෙෂලි අපි ජීවත් වෙනකොට SPF 30, 50, 40, 60 වගේ හොඳ SPF අගයක් තියෙන හොඳ සන්ස්ක්‍රීම් එකක් ඩේලි පාවිච්චි කරන්න. ඔයා මේකප් නෙමෙයි මොන වැඩේට ගියත් සන්ස්ක්‍රීම් එකක් අනිවාර්යයෙන්ම පාවිච්චි කරනවා. මේකප් දාන කෙනෙක් උනත් අනිවාර්යයෙන්ම පාවිච්චි කරන්න ඕනේ. ඒ වගේම තමයි ඔයගොල්ලෝ ගොඩක් හොඳට මතක තියාගන්න සන්ස්ක්‍රීම් එකක් තෝරගද්දී ලංකාවේ ස්පෙෂලි UVA සහ UVB කිරණ වලින් ආරක්ෂා කරනවද, හොඳ ප්‍රොටෙක්ෂන් එකක් හම් වෙනවද කියලාත් ඒ සන්ස්ක්‍රීම් එකේ බලන්න. ඒ වගේම තමයි ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න සන්ස්ක්‍රීම් එකක් පාවිච්චි කරන ගද්දී ඔයගොල්ලෝගේ ස්කින් ටයිප් එකට ගැලපෙනවද කියලාත් හොඳට බලන්න. ඒ නිසා කවුරු හරි කෙනෙක් හිතාගෙන ඉන්නව නම් අද වෙනකොත් අවුවට යනකොට විතරයි අපි සන්ස්ක්‍රීම් එකක් පාවිච්චි කරන්න ඕනේ කියලා ප්ලීස් ඒ මතින් අයින් වෙලා ඩේලි ඕගොල්ලෝගේ ස්කින් කෙයාර් රූටින් එකට ඩේලි පාවිච්චි කරන සන්ස්ක්‍රීම් එකක් අදම ඇඩ් කරගන්න. මොකද ගොඩක් දෙනෙක් අයගේ තියෙන මතයක් තමයි එළියට යනකොට විතරයි සන්ස්ක්‍රීම් එකක් පාවිච්චි කරන්න ඕනේ කියලා. එහෙම නෑ. අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ ඩේලි සන්ස්ක්‍රීම් පාවිච්චි කරන්න ගන්න. එහෙම නැති වුණොත් ඕගොල්ලන්ටත් වෙන්නේ ස්කින් එක හොඳටම ඩැමේජ් වෙලා ඒ වගේම හුමුණු ගොඩක් රැලි වැටිලා ඉක්මනින්ම වයසට යන එක. ඉතින් ඉක්මනින්ම වයසට යන්නේ නැතුව ස්කින් එක ලස්සනට තියාගෙන තරුණ විදියට හැමදාම ඉන්න ඕන නම් අනිවාර්යයෙන්ම ඩේලි ඔයගොල්ලෝ සන්ස්ක්‍රීම් එක පාවිච්චි කරන්න මතක තියාගන්න. ඊට පස්සේ ගොඩක් දෙනෙක් හිතාගෙන ඉන්න දෙයක් තමයි තෙල් සහිත සමගට මොයිස්චරයිසර් එකක් අවශ්‍ය නැහැ කියන එක. එහෙම නෑ ළමයි. ඔයිලි ස්කින් එකක් තිබ්බත් අනිවාර්යයෙන්ම ඔයාලා ඩේලි මොයිස්චරයිසර් එකක් පාවිච්චි කරන්න ඕන උදේ සහ නයිට් එකට. මොකද සාමාන්‍යයෙන් ගොඩක් අය හිතාගෙන ඉන්න දෙයක් මේ ඔයිල් නිෂ්පාදනය වැඩි, ස්කින් එක ගොඩක් ඔයිලි වෙලා නිසා අපි මොයිස්චරයිසර් එකක් පාවිච්චි කරන්න ඕනේ නැහැ කියන එක. හැබැයි නෑ. ඔයගොල්ලන්ට පුළුවන් ජෙල් ටයිප් මොයිස්චරයිසර් එකක් පාවිච්චි කරන්න. ගොඩක් වෙලාවට තියෙන thick creamy type මොයිස්චරයිසර් නැත්නම් ක්‍රීම් පාවිච්චි නොකර ඔයගොල්ලන්ගේ ස්කින් ටයිප් එකට අනුව හොඳ මොයිස්චරයිසර් එකක් සිලෙක්ට් කරගෙන සාමාන්‍යයෙන් මට තියෙන කම්බිනේෂන් ස්කින් එකක් එහෙම නැත්නම් ඇක්නි ප්‍රෝන් ඔයිලි ස්කින් එකක් තියෙන. ඒ නිසා මම ගොඩක් කැමති ජෙල් ටයිප් එකේ අර thick ගතිය නැති ක්‍රීම් වලට. ඉතින් ඔයගොල්ලන්ටත් පුළුවන් ඒ ජෙල් ටයිප් එකේ මොයිස්චරයිසර් එකක් අරගෙන පාවිච්චි කරන්න ඩේලි. ඩ්‍රයි ස්කින් එකක්, සෙන්සිටිව් ස්කින් එකක් තියෙන කෙනෙක් නම් කොහොමත් මොයිස්චරයිසර් එකක් පාවිච්චි කරන්න. හැබැයි ඉතින් මේ ස්පෙෂල්ම මේ දේ ඔයිලි ස්කින් එකක් තියෙන ඔයාලම තමයි ඔයා හිතාගෙන ඉන්නව නම් සහ අදටත් පාවිච්චි කරන්න නැත්නම් හොඳ මොයිස්චරයිසර් එකක් ප්ලීස් ජෙල් ටයිප් එකේ මොයිස්චරයිසර් එකක් පාවිච්චි කරන්න අද ඉඳලා පටන් ගන්න. ඩේලි මොයිස්චරයිස් කරන්න. එතකොට තමයි ස්කින් බැරියර් එක ලස්සනට තියාගන්න. ඔබ පිම්පල් එනවා නම් පිම්පල් එන මට්ටම කන්ට්‍රෝල් කරගෙන ස්කින් එක ලස්සනට තියාගෙන ස්කින් එක ග්ලෝ කරගන්න පුළුවන් වෙන්නේ. ඊළඟ මතය තමයි ළමයි මේක නම් ලංකාවේ ගොඩාක් මිනිස්සු අතර තියෙන දෙයක්. පිම්පල් තියෙන අයගේ මූණ අපිරිසිදු. එහෙම නැත්නම් පිම්පල් තියෙනවා නම් එයා අපිරිසිදු කෙනෙක් කියන එක. එහෙම නෑ ළමයි. පිම්පල් එකක් හැදෙන්න ඒගොල්ලෝ ජානමය දේවල් තියෙන්න පුළුවන්. ඒ වගේම ඒගොල්ලෝ ස්ට්‍රෙස් එකේ ඉන්න පුළුවන්. අපි දන්නේ යාළගේ පෞද්ගලික දේවල්, ඒ වගේම යාළ වැරදි නිෂ්පාදන පාවිච්චි කරනවා. මොනියම් හේතුකින් හෝ පිම්පල් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඒගොල්ලෝ කොහෙවම වෙලාවකවත් කොතන හිටවත් අපිරිසිදුයි කියලා අපිට කියන්න බෑ. පිම්පල් එන එක සාමාන්‍ය දෙයක් ගෑනු ළමයෙක් විදිහට හෝ පිළි ළමයෙක් විදිහට. ඒ නිසා කවුරු හරි කෙනෙක් ඕගොල්ලන්ට කිව්වොත් එහෙම ඕගොල්ලන්ගේ ෆේස් එකෙත් මූණ තියෙනවා, මූණ පොඩ්ඩක් හොද ගන්නකො එහෙම කියලා කිසිම විදිහකින් ඕගොල්ලෝ අපහසුතාවයකට පත් වෙන්න යන්න එපා, දුක් වෙන්න යන්න එපා. මොකද ගොඩක් අය මම දන්නවා මේක කියනවා පිම්පල් තියෙන මූණක් දැක්කහම අපෝ මෙයා නම් මූණ හොදන්න නැතුව ඇති, පිරිසුදු නැතුව ඇති එහෙම කියන අය ඉන්නවා. එහෙම නෑ ළමයි. අපි තේරුම් ගන්න ඕනේ පිම්පල් ඇති වෙන්න මොකක් හරි යම් හේතුවක් තියෙන්න පුළුවන්. එහෙමයි කියලා යා අපිරිසුදුයි කියලා අපිට කියන්න බෑ. ඉතින් ඒ වගේම තමයි ගොඩක් දෙනෙක් හිතාගෙන ඉන්නවා ගොඩක් වෙලාවට ගොඩක් දවසට වැඩි ප්‍රමාණයක් මූණ හෙදුවම පිම්පල් අඩු වෙනවා, ඔයිලි ගතිය අඩු වෙලා පිම්පල් නැති වෙලා කියලා. ඒකත් නෑ ළමයි. දවසට දෙපාරක් ඕගොල්ලෝ මූණ හෙදුවම හොඳටම ඇති. පිම්පල් වලට ට්‍රීට් කරන්න ඕගොල්ලන්ට හොඳ නිෂ්පාදන පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි පිම්පල් එන මට්ටම කන්ට්‍රෝල් කරලා ඊට පස්සේ පිම්පල් ස්කාස් වේඩ් කරලා ස්කින් එක ලස්සන කරගන්න ගොඩාක් කාලයක් යනවා. ඉවසීමේ ඕගොල්ලන්ට පුළුවන් නිෂ්පාදන පාවිච්චි කරන්න. ඒ වගේම තමයි ඕගොල්ලෝ කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් කාට හරිම කියන පිම්පල් ස්කින් එකක් තියෙන නිසා එයා අපිරිසිදුයි කියන අන්න ඒ මතේ නම් ඕගොල්ලෝ අහිමි වෙන්නම ඕනේ අද. මොකද අපි දන්නේ නැහැ එයාට පිම්පල් එන්න හේතුව සහ කොහොම විදිහකින් අපිට කියන්න බෑ පිම්පල් තියෙන නිසා එයා අපිරිසිදු කෙනෙක් කියලා. මම ඊළඟට කියන්න යන්නේ මේ ලංකාවේ මිනිස්සු හිතාගෙන ඉන්න අවසානම මතය වැරදි මතය. මේක ළමයි ගොඩක් දෙනෙක් අතර තියෙන දෙයක්. ඒ තමයි ගොඩාක් එක්ස්පෙන්සිව් ප්‍රොඩක්ට් එකක් පාවිච්චි කරාම හොඳ රිසල්ට් ඉක්මනටම රිසල්ට් බලා ගන්න පුළුවන් කියන එක. ඇත්තටම මේක වැරදි ළමයි. ඉක්මනටම රිසල්ට් ගන්නවත් හොඳ රිසල්ට් ගන්න එක්ස්පෙන්සිව් ප්‍රොඩක්ට් එකකට බෑ. ඒකේ තියෙන ඉන්ග්‍රීඩියන්ට් ඊට පස්සේ ඒක කොච්චර කාලයක් ඒක පාවිච්චි කරන්න ඕනද, ඒ වගේම ඔයගොල්ලෝගේ ස්කින් ටයිප් එකට ගැලපෙනවද කියලා බලන්න ඕනේ. මම මේකෙන් අදහස් කරේ ගොඩක් අය හිතාගෙන ඉන්න දෙයක් ලොකු ගාණක් දීලා ප්‍රොඩක්ට් එකක් ගත්තාම ඒකෙන් ඉක්මනටම රිසල්ට් ගන්න පුළුවන් සහ ඒකෙන් හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන් කියන. එහෙම නෑ ළමයි. පොඩි ගාණක් දීලා අපි ගන්න ප්‍රොඩක්ට් එකෙනුත් සමහර විට අර එක්ස්පෙන්සිව් ප්‍රොඩක්ට් එකට වැඩිය ඉක්මනටම රිසල්ට් ගන්න වගේම හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන් වෙනවා. ඉතින් ගොඩක් දෙනෙක් අතර තියෙන මතයක් තමයි ලොකු ගාණක් දීලා ප්‍රොඩක්ට් එකක් ගත්තාම
ගත්තාම ඒක ගොඩක් හොඳයි කියන එක. එහෙම නෑ ළමයි. මේක ඇත්තටම වැරදි මතයක්. ගොඩක් වෙලාවට අපිට අඩු ගාණක් දීලා ගන්න ප්‍රොඩක්ට් එකයි අර ප්‍රොඩක්ට් එකයි අතර ලොකු වෙනසක් තියෙන්න පුළුවන්. ඒ නිසා ඔයගොල්ලොත් වැරදි මතයක ඉන්නවා නම් මේ මං කියපු අර ලොකු ගාණයි පොඩි ගාණයි අතර ප්‍රොඩක්ට් එකේ රිසල්ට් වල ඒ වගේ දේවල් වල ඉන්ග්‍රීඩියන්ට් වල ලොකු වෙනසක් තියෙනවා කියලා. එහෙම දෙයක් නෑ ළමයි. ඔයගොල්ලෝ කොච්චර ගාණක් වුණත් ඒ ප්‍රොඩක්ටින් වැඩන්නේ ප්‍රොඩක්ට් එකේ ක්වොලිටිය සහ ඉන්ග්‍රීඩියන්ට් ගැන තමයි ඕගොල්ලෝ ගොඩක් හිතන්න ඕනේ. ඉතින් ළමයි මගේ පර්සනල් එක්ස්පීරියන්ස් එකත් එක්ක සාමාන්‍ය ලංකාවේ මිනිස්සු තාමත් විශ්වාස කරගෙන ඉන්න ස්කින් කෙයාර් සම්බන්ධ මතයන් පහක් තමයි මම ඔයගොල්ලොත් එක්ක අද ෂෙයා කරගත්තේ. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලන්ගේ අදහස කමෙන්ට් කරගෙන යන්න. සමහරවිට ඕගොල්ලොත් මේ මතයන් වලින් එකක් හෝ විශ්වාස කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් මේ මතයන් ගැන මම කිව්වේ මගේ පර්සනල් එක්ස්පීරියන්ස් එකත් එක්ක මම කලින් කිව්වා වගේ ගොඩක් වෙලාවට ඔය පරම්පරාවෙන් එන කවුරු හරි කියන දේවල් සෝෂල් මීඩියා වල පෙන්න නිසා ඔය දේවල් කරන්න යන්න එපා ළමයි. සාමාන්‍ය ડોක්ටර්ස්ලා රෙකමන්ඩ් කරලා තියෙන ඕගොල්ලෝගේ ස්කින් ටයිප් එකට ගැලපෙන ට්‍රීට්මන්ට් හෝ නිෂ්පාදන පාවිච්චි කරනවා නම් තමයි ගොඩක් හොඳ. ඉතින් සාමාන්‍යයෙන් මම මේ දැන් කියපු පහ නම් ලංකාවේ මම S2කින්ම දැකපු වැරදි ස්කින් කියා මතයන් පහක්. ඉතින් ඔයගොල්ලෝ කවුරු හරි කෙනෙක් මේ දේවල් වලින් එකක් හෝ කරනවා නම් අද මේක නතර කරන්න. ඉතින් ළමයි ඒකත් එක්ක අදට ස්කින් ඉතින් ළමයි ඒකත් එක්ක අදට වීඩියෝ කිව්වර කරන්න තමයි යන්නේ. මං හිතනවා ඔයගොල්ලන්ට මොන හරිම දෙයක් ඉගෙන ගන්න හම්බෙන්නේ නැති මේ වීඩියෝ එකෙන් කියලා. එහෙනම් ඉතින් අදට ගිහින් එන්නම් ආයෙමත් අලුත් වීඩියෝ එකකින් ඉක්මනට මම මෙමු. See you. Bye.